දියවැඩිය රෝගීන්ගේ මුත්‍රා එක්ක සීනි යනවා කියන. ඒ වෙන්නේ සීනි ගොඩාක් වැඩි. අර ආපහු උරා ගන්න කැපැසිටි එකටත් වඩා සීනි වැඩි. ඊටු ටික මුත්‍රා එක පිට වෙනවා. එහෙන් පිට වෙනවා දියවැඩිය රෝගී. ඒකෙන් සමහර ඉස්සර කාලේ එහෙම ඒකෙන් තමයි හොයාගත්තේ. දියවැඩිය කියන නම ආවෙත් ඒකෙන්. දැන් ඇත්තටම සීනි පිට වෙන එක හොඳයිනේ. ලේවල සීනි අඩු වෙනවනේ ඒකෙන්. ඔව්. දැන් ලේවල තියෙන සීනි ටික ඊට පස්සේ පොඩ්ඩක් හරි මුත්‍රා එක පිට වෙලා අයින් වෙන එක හොඳයිනේ. මොකද දියවැඩිය රෝගීන්ගේ වෙන්නේ. ටික දවසක් යද්දි මේකට එහෙම උරා ගන්න පොඩි ට්‍රාන්ස්පෝර්ටර් ප්‍රෝටීන් එකක් තියෙනවා. ඒකට කියනවා SGLT2 කියලා. ඒ බට හිතන ඒ බටේ ඇතුලේ තියෙන පොඩි channel එකක් කියලා. ඒ channels ටිකකින් තමයි ආපහු උරා ගන්නෙ. ඒ channels ටික වැඩි කර ගන්නවා කිඩ්නි එකේ. එතකොට වෙන්නේ දැන් දියවැඩිය රෝගයේ sugar වැඩි ඒ ටික ඔක්කොම කොහමද ආපහු උරා ගන්න හදනවා. එතකොට මුත්‍රායක යන්නේ නැහැ. මුත්‍රායක යන්නේ ඒ ටික ආපහු ඇඟටම එනවා. සීනි ටික ඇඟටම එනවා. එතකොට ඒ කියන්නේ මේ අර ගඟින් ගහින් වැටෙන මිනිහට ගොන යන වගේ වැඩක් වෙන්නේ දියවැඩිය රෝගියාට. හැම දියවැඩිය රෝගීන්ගේ මේ පැතොලොජි එක තියෙනවා. ඒ කියන්නේ SGLT2 ට්‍රාන්ස්පෝර්ට් ප්‍රෝටීන් ටික වැඩි වෙනවා. වැඩි වෙලා ආපහු ඇඟට උරා ගන්න බලනවා. ඉතින් ඒකටම ඩ්‍රග් එකක් හදලා තියෙනවා මම ඒක කියලා දෙන්නම්. දැම්ම කිව්වොත් සමහරට මතක් වෙයි. ඔය එම්පග්ලිපොසින්, ඩපග්ලිපොසින් ඒ වගේ ග්ලිපොසින් කියලා නම් වලින් තියෙන ටැබ්ලට්ස් වගේක් තියෙනවා. ඒ වලින් කරන්නේ මේ ට්‍රාන්ස්පෝර්ට් ඒ අර ආපහු උරා ගන්න ට්‍රාන්ස්පෝර්ට් එක બ્લોක් කරනවා. બ્લોක් කරාම මේ සීනි ටික මුත්‍රා එක්ක යනවා.